සමහර අය ජීවිතේ ආදරය හොයාගෙන ගිහින් විවිධ අයට ඇබ්බැහි වෙනවා. මුළු ලෝකෙම පීරලා හෙව්වත් ඔබට ආදරය කරන්න සුදුසුම කෙනා ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒ සුදුසුම කෙනා ඉන්නේ ඔබ ඇතුළෙමයි. ඔබමයි ඔබව පිළිගත යුත්තේ. ඔබමයි ඔබට ආදරය කළ යුත්තේ. පළවෙනිම කෙනා ඔබ. අන් අයගෙන් ඒ දේ බලාගෙන යනකොට කවදා හරි ඒවා වෙනස් වෙනකොට ඔබට දරා ගන්න බැරි වෙන්නේ ඒකයි. ඒකේ තවත් හේතුවක් තමයි ළමා කාලේ අම්මගේ ආදරය අහිමි වීම හෝ තාත්තගේ ආදරය අහිමි වීම. මග බලාගෙන ඉන්නවා අම්මා නැහැ තාත්තා නැහැ. එහෙම තනි වෙච්ච පුංචි දරුවා බොහොම ඉක්මනට පිටින් ආදරේ හොයාගෙන යනවා. ඊට පස්සේ ආදරේ පොඩ්ඩක් ලැබිච්ච ගමන් පුද්ගලයාට ඇබ්බැහි වෙනවා. ඒවා වෙනස් වෙනකොට දරා ගන්න බැරි වෙනවා. ළමා කාලේ ඉඳන්ම ළමයින්ට ලැබෙන්න සලස්සන්න ඕනේ කාගේ හරි ආදරයක් ලැබිලා විශේෂයෙන් අම්මා තාත්තා හෝ දරුවව බලා ගන්න අනිත් අයගේ හෝ ආදරය ලැබෙන්න ඕනේ. නැත්තම් ආදරේ නොලැබිච්ච ආදරේ හොයාගෙන යන්න බලනවා. ඒක නොගැලපෙන කෙනෙක්ගෙන් ගන්න බැලුවොත් ඒක අන්තිමේට යාගේ ජීවිතයට පවා හානියක් වෙන තත්වයකින් කෙලවර වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ ඔය ආදරයට ඇබ්බැහි වෙන ගාක් අය ළමා කාලේ ආදරය හොයාගෙන දුක් විඳපු පුංචි දරුවෙක් ඒ අයගේ ජීවිත ඇතුලේ ඉන්නවා. ඒ ආදරය තමයි ඒගොල්ලෝ හොය යන්නේ. ඉතින් ඒ අයට අනුකම්පා කරන්න ඔබටත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න. කිසි කෙනෙකුට ඇබ්බැහි වෙන්න එපා. යථාර්ථය තේරුම් ගත්තට පස්සේ ඔබටම පුළුවන් ඔබේ වෙනස් වෙන්න ඕන දේවල් හරියට මඟ පෙන්වීමක් එක්ක ඔබව හදාගන්න. පළමුවම තමාට ආදරය කරන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න අඩුයි. ස්තුතියි.